එතකොට මේකේ කෙරෙන්නේ සමහර ඒවා සුභවාදී කරනවා සමහර ඒවා හිර කරනවා. දෙවියන්ට පහන දිනකොට රෑ 9 පහ වුණාට කමක් නැහැ. ඔය මොනවා හරි දෝෂයක් තියෙන කෙනෙකුට ඔය එකෙන් තෙල් බින්දුවක් ගෑවත් ඇති. ඔය අහිතකර බලවේග අරක් ගන්න නැහැ දසුන්. ඔය මම කියන විදිහේ ක්‍රියාපටිපාටි කරගෙන යන ගෙවල් වල. ජ්‍යොතිෂ විද්‍යාව, গুপ্ত විද්‍යාව තියෙන්නේ මෙන්න මේවට උදව් අරගෙන ඉස්සරහට යන්න. එතකොට අපි කියමු දුර්වල තැනට ප්‍රතිකර්මය කරගන්නත් සුභවාදී දේවල් තව වැඩි කරගන්නත් පුළුවන් මේ ශාස්ත්‍රයෙන් තමයි. එතකොට මේ ශාස්ත්‍රයේ ජ්‍යොතිෂ විද්‍යාව, ඒතකොට গুপ্ত විද්‍යාව කියන මේ දෙකෙන්ම කරන්නේ ඔන්න ඔය ටික තමයි. එතකොට මේකේ අහිතකර යම් කිසි දැන් මේ 8 කියන ඉලක්කම බොහොම බලගත් ඉලක්කමක් මේ දසුන් බලන්න හැම කාරණාවක්ම අවසානට 8කට වැටෙනවා. දැන් මේ গুপ্ত විද්‍යාවේ તો අෂ්ට කර්මය කියලා දෙයක් තියෙනවා. ඉතින් මේ 8ට අනුව තමයි සිද්ධ වෙන සියලු දේම කරන්නේ. එතකොට මේකේ කෙරෙන්නේ සමහර ඒවා සුභවාදී කරනවා සමහර ඒවා හිර කරනවා. නැත්නම් නැති කරනවා. ඉතින් ඒ හින්දා මේ ශාස්ත්‍රයේ මිනිස්සුන්ට යහපතක් වෙන දේවල් කරගෙනම ඉස්සරහට යනවා නම් ඒ අතරම කිව්වොත් ඒ තැන බොහොම සුභවාදී තැන. එතකොට භූමියේ යම් කිසි විදිහකින් පිරිසුදු කරන්නත් පුළුවන් යම් කිසි විදිහකින් මේ ශාස්ත්‍රය කරන කෙනෙකුට තමයි හරියට කෙරුවොත්. එතකොට තමන් උනත් පිරිසුදු කරලා තමන්ට ඉස්සරහට හරියන්න නැත්නම් ධර්මවල වලට ඉස්සරහට යන්න පුළුවන් මාර්ගය හදලා දෙන්නත් පුළුවන්. මොකද සමහරු දරුවෝ ඉගෙන ගන්නට ඔන්න ගණපති ලක්ෂ්මී වගේ දෙවියන්ගේ පිහිට අරගෙන තමන්ගේ දරුවා ඉගෙනීමේ හිණිපෙත්තටම අරන් යන්න පුළුවන්. එතකොට තමන් ව්‍යාපාරයක් කරනවා අන්න ලක්ෂ්මී මෑණියන්ගේ සරස්වතී මෑණියන්ගේ ඉතින් පිහිට අරගෙන දීලා එයා ඉස්සරහටම ගෙනියන්නත් පුළුවන්. එතකොට මොන හරි අහිතකර දෙයක් තමන්ට තියෙනවා නම් තමන්ගේ යම් කිසි විදියකින් විවාහයක් නැද්ද? තමන්ට දියුණු වෙන්න බෑද? එහෙම නැත්නම් ආකර්ෂණ බලය මදිද? ඉතින් මේවට දෙව් දේවතාවුන්ගේ පිහිට අරගෙන තමන්ට අවශ්‍ය කරුණු කාරණා කටයුතු කරලා දෙන්න පුළුවන්. එතකොට මේ දේවල් තියෙන්නේ මිනිස්සුන්ගේ පිහිට ගන්නද? ඒ කියන්නේ මිනිස්සුන්ට පිහිට වෙන්න. ඒ පිහිට වෙලා මිනිස්සු සරු සුභවාදී මිනිස්සු බවට පත් කරන්න තමයි මේවා තියෙන්නේ. මානද සමහර උදේ හවස තියෙනවා. සමහරු හවසට විතරක් තියෙනවා. දැන් දෙවියන්ටත් එහෙම තමයි. පහන් සමහර උදේ හවස තියෙනවා. සමහරු හවසට තියෙනවා. දැන් උදේට බුදු පහන තියෙන යම් කිසි කෙනෙක් ඉන්නවා නම් ඔබ ඉර පායගෙන එන වෙලාවට තමයි මේක තියන්නේ. ඒ කියන්නේ ඉර පායනකොට සාමාන්‍ය උදේ 6:01 වගේ වෙලාවක් තමයි බොහෝම යහපත් වෙන්නේ. සමහර ඉර පායනවා 5:54ට 5:55ට 6ට ඒ වගේ පායන. නමුත් ඔය 6:01 කියන හෝරාවේදී ගොඩක් දුරට ඉර පායලා තියෙන. ඒකේ ඉර පායන මුල් වෙලාවෙම බුදුන්ට පහන තියනවා කියලා කියන්නේ ඒක පුදුම විදිහේ බලයක් ගොඩ නැගෙන දෙයක්. ඒකට තමන්ට ඒ පිහිට ඒ කියන්නේ තමන් ඒ කරන අපි යම් කිසි විදියකින් මේ වත් පිළිවෙත හරියටම කරන්න පුළුවන් හෝරාවක් තමයි ඔය මම කිව්වේ. ඒත් එක්කම ඔබ යම් කිසි විදියකින් හවසට තියෙන කෙනෙක් ඉන්න හවස 7ට කලින් මේක තියන්න ඕනේ. එතකොට සාමාන්‍ය තෝරගන්න 7ට කලින් තියනවා කියලා අඩුම වශයෙන් ඔබ 6:00ටවත් මේක තියන්න. එතකොට ඒ බුදුන්ට පහන තියෙන වෙලාව තමයි මම ඔය කිව්වේ. නමුත් ඔබ දෙවියන්ට පහන තියෙනවා නම් දෙවියන්ට පහන තියන්නේ දසුන් මීට හාස්පසින් වෙනස් විදියට ඒක තියන්න ඕන ඔබ රෑ 9න් පස්සේ. සෑ 9න් පස්සේ සමහරු තියෙන 9:05ට තියෙනවා. ගම්බාර දෙවියන්ට එහෙම 9:05 10:05ට ඔය වගේ වෙලාවල් හොරාවක් තියෙන 9න් පස්සේ පහන තිබ්බට ගැටලුවක් නෑ දෙවියන්ට. දෙවියන්ට පහන දිනකොට රෑ 9:05 වුණාට කමක් නෑ. නමුත් බුදුන්ට පහන තියෙනකොට මම අර කිව්වා වගේ උදේ නම් ඉර පායගෙන එද්දි තියන්න. ඒ කියන්නේ උදේ 6:01ට වගේ තියන්න. හවස නම් හවස 7ට කලින් ඒ කියන්නේ 6:00 විතර පහන තියන්න. ඒක තමයි බොහොම යහපත් සුභවාදී කටයුත්තක් වෙන්නේ. මේක කරන්න ඕන මුලින්ම බුදු පහන තියෙනකොට ඔබ කෙලිම නවාරාදී බුදුගුණ මුලින්ම කියන්න ඕන. එතකොට Tamante අවශ්‍ය සමහරවිට මේක සමහරට කාල හෝරාවක් නැති වෙන වෙලාවල් වල තියෙනවා. ඒක ටක් ගාලා කරා. නමුත් ඉතිපිසෝ ගාතාව කියලා හරි යන්න පුළුවන්. දැන් මේ කාල හෝරාව පතන පහන තියලා වල මහ ලොකු වෙලාවක් යන්නේ නැහැ මේක කියන්නේ. ඉතිපිසෝ ගාතාව කියලා ඔබ මේ ඔය සබ්බපාපස්ස ගාතාවෙන් කිව්වත් මේකත් ඇති ඔබට කියන්නේ මේ පිහිට ලබන්න. ඒත් නමුත් මෙතනින් එහාට යනවනම් තමයි යනවනම් වඩාත්ම හොඳයි. කර්ණීය මෙත් සූත්‍රය කියන්න හැබැයි හරි කියන්නේ ඒකේ දැන් අපි කර්ණීය මෙත්ත සූත්‍රය කියනකොට අපි යම්කිසි පාලි භාෂාවෙන් මේක කියනවා. නමුත් මේකේ හරි
දේ අපි දන්නේ නැහැ. මේ කර්ණීය මෙත් සූත්‍රය කියලා කියන්නේ මිනිස්සුන්ට කරන්න කියන දේවල් තමයි කියන්නේ. එතකොට ඒවා අපි කියන්නේ මෙනෙහි කරගන්න ඕන මොනවාද මේ කරන්න කියන්නේ. එතකොට එදා දවසේ ඒ කෙනා අතින් කෙරෙන්නේ ඒ දේවල් තමයි. දැන් ගොඩක් දුරට අපිට කියලා තියෙන ඔය ජයමංගල ගාථා අරන් බලන්නකෝ මේ දසුන්. දැන් අපි කියමුකෝ මේ ඔය ජයපිරිත අරන් බලන්නකෝ. කර්ණීය මෙත් සූත්‍රය අරන් බලන්නකෝ. අපිට කියලා තියෙන දේවල්. ඉතින් මෙන්න මේ ටික කරන්න කියලා. ඒ කරන්න කියලා කියනකොට අපි මේ දේවල් කරන්න ඕනේ. එතකොට අපිට මිනිස්සුන්ට හිංසා කරන්න එපා, සතා සිව්පවන්ට හිංසා කරන්න එපා කියලා කිව්වොත් අපි ඒක නොකර ඉන්න ඕනේ. එතකොට මිනිස්සුන්ට සේවය කරන්න කිව්වොත් සේවය කරන්න ඕනේ. ගහ කොළන්ට සතා සිව්පවන්ට සේවය කරන්න කිව්වොත් පුළුවන් සේවයක් කරන්න. එතකොට එදා දවසේදී අපි මිනිහෙකුට අයහපතක් වෙන ගහට කොළට වැලට සතා සිව්පවන්ට සබහා දහමට අයහපත් වෙන දෙයක් කරන්නේ නැහැ. එදා දවසේ පළවෙනි දවසේ වැලකිලා ඉන්නකොට දසුන් මේ වගේ මාසයක් විතර කරනකොට මිනිස්සෙක් හරිම විදිහේ චර්යාවන් පිළිටන පුද්ගලෙක් බවට පත් වෙනවා. එතකොට ඒකේ නාතින් කවදාවත් වැරද්දක් සිද්ධ වෙන්නේ නැහැ. එතකොට අනිවාර්යයෙන්ම ජලනන්දර පිරිත කියනවා. ජලනන්දර පිරිත කොහොමත් හවසට අපි කියනවා මොකද කාලෙත් තියෙන නිසා ජලනන්දර පිරිත කියලා කියන්නේ. ජලනන්දර දහයන් හතෝ පිරිත කියන්නේ ඒක බොහොම හොඳයි. එහෙම නැත්නම් ඔය කිව්වා වගේ අභිසංවිධාන පිරිත වුණත් අපිට ගන්න බලන්න දැන් මේවා ටික කාලයක් දැන් පළවෙනි දවස් ටිකේ අමාරු වෙන්න පුළුවන් දසුන්. මේවා නමුත් ඉතින් ඉස්සරහට යන්න බොහොම අමාරු දෙයක් නෙවෙයි. මේක ඔබට පත්‍යයන් වුණාම ඔබට සිද්ධි වුණාම මේකෙන් එක සැරයක් කිව්වත් ඇති. ඒත් එක්කම අපි බුදුන් ඇදලා ඒ කර්ම කාරණා කටයුතු කරගෙන ඉවරලා යනකොට ඔබේ හිතට දැනෙන සැනසීම බලන්න. ඒ සැනසීම ගන්න නම් ඒ වැඩේ කරන්න ඕනේ. ඒක කරලා බලන්න එදා දවසේ පුදුම විදිහේ සැනසීමක් තියෙනවා. එදා දවස විතරක් නෙමෙයි මේ ගෙදරටත් එක්ක පුදුම සැනසීමක් සහනයක් දෙන බොහොම යහපත් තරක් බවට පරිවර්තනය වෙනවා දසුන් මේක මාසයක් අමාරක් එක දිගට කරගෙන යනකොට ඊට පස්සේ ආයෙ ඒක කරන්න නැතුව බෑ. එතකොට යම්කිසි විදිහෙන් අපි කියමුකෝ බුදුන් වැඳලා යම්කිසි ඒ කර්ම කටයුත්තක් කරනකොට මිනිහෙකුට වැරද්දක් කරන්න බෑනේ. එතකොට යම්කිසි වැරදි දෙයකට ඇබ්බැහි වෙලා ඉන්නවා නම් කෙනෙක් ඕකෙනුත් අත්මිදෙනවා. ඉතින් ඒ වෙන්නේ අරකේ පිහිටට තමයි. එතකොට ඒ බුදුන් වැඳලා ඒ කර්ම කරනකට කෙනෙක් අයහපතක් කරනවද කියලා බලන්න. අයහපතක් කරන්නේ. එහෙනම් ඒ නිසා කියන්නේ මේවා නිතර නිතර කරන්න ඕනේ. ඒ කරන්න නම් අපේ තියෙන්න ඕන හොඳ හික්මීම. ඒ දෙයක් කරන්නත් අපිට හොඳ හික්මීමක් තියෙන්න බෑ දසු. ඉතින් ඒ නිසා උදේ යම් කිසි විදියකින් ගෙදර සමහරට අම්මා වදිනවා, හවසට සමහරට පුතා වදිනවා, සමහරට ඒ උදේ හවස වදින්නේ සමහර ගෙවල් වල නම් ඒ පහන පත්තු වෙන්නේ නැහැ. නමුත් ඉතින් සමහර කියනවා ඉතින් හොඳට ඒ පිනට දහමට බරව තමයි අපි ජීවත් වෙලා තියෙන්නේ. බලනකොට ගෙදර බුදු පහනවත් පත්තු කරලා නැහැ. එතකොට පන්සලකට ගිහිල්ලා තියෙන්නේ සමහරට පොය 3කට විතර සැරයක්. ඒත් නමුත් හොඳට ධාර්මිකව ඉන්නවා කියලා කිව්වා. මොකක්ද ඒකේ ධාර්මිකකම එතකොට? ඒ වෙලා තියෙන අපි ක්‍රියාකාරකම් කරන්න ඕන. මේකේ තියෙන දේවල් කෙරුවට පස්සේ තමයි මේකේ රසය අත්විඳින්න පුළුවන්. ඒ ධර්මයට බහැලා බලන්න ඕන මේකේ ගැඹුර කොච්චරද කියලා. කරනකොට ලැබෙන දේ නොකරගෙන ඉන්නකොට අහිමි වෙන දේ අපි හොඳට ඇස් දෙකෙන් දැකලා තියෙනවා මේ දසු. මේ කරන කෙනාගේ වෙනසයි නොකරන කෙනා විඳින දුකයි අපි හොඳට දැකලා තියෙනවා. ඒ ගොඩක් දෙනෙක් ඒක කියනවා අර්ථ මකා ගන්න. නමුත් මේ කරන කට්ටිය පුදුම විදිහට ජීවිතේ සැනසීමෙන් ඉන්නවා. ඒ කට්ටියට කවදාවත් කරදර හිරියක් නැහැ. දරු මල්ලේකට කරදරයක් ප්‍රශ්නයක් නැහැ. එයාලගේ ජීවිත හරි සුන්දරයි. ඒ කට්ටිය කාටවත් කරදරයක් හිරියක් නැහැ. ජීවිතේ ස්ට්‍රෙස් එකකින් ගෙවන්නේ නැහැ. මේ සියලු දේම Tamanට ලැබෙනවා. ඒක ලැබෙන්නේ අර තියෙන පිහිටට. එතකොට මොකද අහිතකර දේවල් Tamanගේ සිතුවිල්ලකවත් නැති වෙන තැනක ආයේ කොහෙද ඒ කෙනාට වැරද්දක් කියන්නේ බා. ඕක ඒ නොකරන කෙනාගේ ඔය කරන කෙනාගේ දේ හොඳට බලාගත්තා. ඒ නොකරන කෙනා කරන කෙනා ඔය දෙගොල්ලොම අපි හම්බෙලා දිනවා විතරක්. එක්කෙනෙක් දෙනෙක් නෙමෙයි දහස් ගාණක්. එතකොට ඒ අර කරන කෙනා ඉන්න සැනසීම නොකරන කෙනා ඉන්න වේදනාව අපි හොඳට අත්දැකලා තියෙනවා. සාමාන්‍ය පහන තියලා ඒ අවශ්‍ය දේවල් ටික කරගෙන මේකට ඔබ දුම්වල සාම්ප්‍රාණි ඒත් එක්කම හොඳ තෙල් එකක් වගේ පාවිච්චි කරලා මේ ඒත් එක්කම නූල් 7 පොටක් හෝ 9 පොටක් නූල් බෝලයක් එහෙම නිතර තියාගන්න ඕන මේ දසුන්. එතකොට මේක මාසයක් විතර කරනකොට මේක හොඳට බලගැච්ච යන්ත්‍රයක් වගේ වෙනවා මේ නූලත්. එතකොට මේ තෙල් එකක්. එතකොට මේකට හඳුන් තෙල් එකකුත් ඕනනම් තියාගෙන ඔය තෙල් ඔය මොනවා හරි දෝෂයක් තියෙන කෙනෙකුට ඔය එකෙන් තෙල් බිඳුවක් ගෑවත් ඇති. ඒ තෙල් පාවිච්චි කරනකොට මම කිය හැම කෙනාටම හොයාගන්න පුළුවන් අර මම ඔය කියපු
විදිහේ මේ තෙල් ඒක අරන් තමන්ටම පිරිසුදු කරලා ගන්න පුළුවන්. අරගෙන ඉවරලා ජීවත් කරපුවම මේක වැඩි වාර ගණන් ජීවත් වෙච්චහම මේක මේ බල ගැන්වෙන්න පටන් ගන්නවා. එතකොට තමන්ට පුළුවන් ඕන වෙලාවක සුබවාදී ගමනක් කරන්න දරුවෙක් විවාහකට යනවා ටක් ගාලා ගත්තා කොහෙවත් යන්න ඕනේ ගැහුවා ගැට ගැහුවා යවුවා. ඉතින් එයා ජයග්‍රහණය කරලාමයි එන්නේ. අපි කියමුකෝ සමහර අවස්ථාවල දරුවෙක් යනවා සම්මුඛ පරීක්ෂණ, එහෙම නැත්නම් මහත්තයා යනවා ව්‍යාපාරික කටයුත්තකට, එහෙම නැත්නම් නෝනා යනවා මොන හරි කටයුත්තකට. යනකොට ටක් ගාලා අරගෙන තෙල් ටිකක් ගාගෙන ඉවරලා නූලක් ගැට ගහගෙන යන්න යන වැඩේ සාර්ථක වෙලා මිසක් ගෙදර එන්නේ නැහැ. ඉතින් මේවා අපි භාවිත කරලා බලන්න කියන්න මාසයක් දෙක තුනක් එක දිගට කියවලා මේකෙන් ඔය මම කියන විදිහට දේවල් කරගෙන යන්න කියන්න බාන්න මේ දසුන් කවදද මේ එහෙම කෙනෙකුට වැරදුනේ කියලා ආය වරදින්නේ මේ සුබතාවේ එන්න එන්න වරදිනවා ඊට පස්සේ අර දුම්මල සාම්ප්‍රදායික අරන් උදේ හවස චුට්ට චුට්ටල්ලා මේ මහා ගොඩවල් නෙමේ දැන් මන්තර ශක්තිය යම්කිසි පිරිත් බලය යම්කිසි දෙයකට කැටි වුණාට පස්සේ මේ වගේ දශමයක් දැම්මත් මුළු භූමියටම ඒකේ සිරියාව යනවා. එතකොට ඔබ මහා ලොකු ගොඩවල් අල්ලන්න අවශ්‍ය නැහැ. එතකොට ඒකෙන් ටිකක් දැම්මා උදේ හවස ඇල්ලුවා. ඒක ව්‍යාපාර ස්ථානට ඒකෙන් ටිකක් අරන් ගියා ඇල්ලුවා. ඒ ඇල්ලුවාට පස්සේ අන්න ඒ ව්‍යාපාර ස්ථානේ එළිය වැටිලා වෙනදා ලැබීම් නැත්තම් අන්න ඒ ලැබීම් වෙන්න හුරු වෙලා මේක අත්දකින්න පුළුවන් තමන්ට. ඉතින් මේවා කරලා බලන්න ඕනේ. ඒ කරලා බැලුවට පස්සේ තමයි මේකේ ප්‍රතිඵල ඔබට අදාහගත නොහැකි දෙයක් සිද්ධ වෙනවා. සමහර වෙන්නේ ඔය භූමිය වල අර අහිතකර බලවේග අරක් ගත්තා. ඔය අහිතකර බලවේග අරක් ගන්න නැහැ දසුන්. ඔය මම කියන විදිහේ ක්‍රියාපටිපාටි කරගෙන යන ගෙවල් වල. මම කිව්වා යම් කිසි විදිහේ බඩමුට්ටු ටිකක් හොයාගන්න කියලා. ඔය ටිකත් කරගෙන ඔය පිළියම කරන ගෙවල් කවදාවත් අඳුරු වෙන්නේ නැහැ. එහෙම ගෙදරක් තියෙන මට කියන්න බෑ අඳුරු වෙලා තියෙනවා කියලා. කවදාවත් වෙන්නේ නැහැ. ඒ අර විදිහේ දේවල් නොකරන භූමි එහෙම නැත්නම් අහිතකර විදිහේ චර්යා රටාවක් තියෙන භූමි තමයි අඳුරු වෙන්නේ. එහෙම වුණාට පස්සේ ඒ අඳුරතාවයෙන් මුදව ගන්න වෙනම අය ඔට්ටු වෙන්න ඕන. සමහර භූමි අර දැන් ඒ කාලේ හොඳට සර්වෝ තිබිච්ච භූමි පහු කාලෙකදී අඳුරු වෙන්නේ නැහැ. ඒ භූමියට හරියට වතාවත් ටික කරලා නැහැ. එහෙම නැත්නම් අඳුරු වෙන්න බෑනේ. ඒ කාලේ ඔයා මේ භූමියේ ඉඳන්ම හොඳට හරි හම්බ කරගත්තා නම් දැන් ඔයා ඒ භූමියේදී පසුබාහින්න විදියක් නැහැ. එහෙනම් මේ භූමියට එහෙම නැත්නම් ඔයාට මොන හරි සිදුවීමක් වෙලා තියෙන්න ඕනේ. එහෙනම් ඒකට අවශ්‍ය ප්‍රතිකර්ම කරගන්න ඕනේ. ඉතින් මේ විදිහේ දේවල් කරගෙන යනකොට අර යම්කිසි විදිහේ භූමියේ දුර්වලතා තිබ්බත් ඒවත් මගහැරෙනවා. තමන්ගේ දුර්වලතා තිබ්බත් ඒවත් මගහැරෙනවා. ලස්සනට ගමන යන්න පුළුවන්. අය මේ අතකගා බල බල ඉන්න දෙයක් නෑ. සමහරවිට නැවති ඉන්න දෙයක් නෑ. ඉතින් සමහරව නැවතිලා ඉඳලානේ අහපව් යන්නේ. දැන් ව්‍යාපාරයක් කරනකොට මොන හරි දෙයක් කරනවා නැවති ඉන්න එපා. ඒක කෙලින්ම ගමන යන්න ඕනේ. ඒ ගමන යන්න නම් දුර්වලතාවක් තියෙනවා නම් ඒක බලලා ඉවරලා ඒ දුර්වලතාවයට මැදදී يعني මැද දුර්වලතාවක් හම්බ වෙනවා මුලදී ප්‍රතිකර්ම කරගන්න ඕනේ. ඒ ප්‍රතිකර්ම කරගෙන ගියොත් එහෙම කවදාවත් ඒ කෙනා ආපහු පසුබහින්නේ පසුබට වෙන්නේ නැහැ. ඉතින් ඒකට යම්කිසි දැන් කියලා දීලා තියෙන දේවල් ඉතින් මේවා අනුගමනය කරත් ඇති. මගේ ආරක්ෂාව මුලින්ම තියෙන්න එපා දසු. එතකොට ඒක තියෙන්නේ නැතුව ඔබ මොන දේ කිරුවත් වැඩක් නැහැ. එතකොට දැන් තම හිතන්න එපා සමහරව හිතනවා නෑ මට මොකුත් කරෙන්නේ නෑ මම මෙහෙම ඉන්නවා මෙහෙම ඉන්නවා අර එහෙම ඉන්නවා කියලා හිතාන ඉන්නවා. නමුත් තමන්ට දෙයක් වුණාට පස්සේ දන්නේ වැඩේ වුණා කියලා. එතකොට ඉතින් අමාරු දැන් හොඳට හිටපු කෙනෙක් අමාරු වැටුණාට පස්සේ ආය ප්‍රතිකර්ම කරලා වැඩක් නැහැ. ඒ අමාරු වැටෙන්න කලින් කරන්න ඕනේ. එතකොට අපි ජීවිතේ ඉහළින් ඉන්නවා නම් ඕන කෙනෙක් ඒ ඉහළතාවයේ රඳවගෙන යන්න ඕන නම් සරු විදියට යන්න ඕන නම් ඒකට අවශ්‍ය වතාවත් ටික කරගෙන යන්න ඕනේ. එහෙම නැතුව ඉහළතාවයේ ගිහිල්ලා අමාරු වැටුණා මම නැති උනේ අහවල් හින්දා මම නැති උනේ පවුල මිනිස්සු හින්දා මම නැති උනේ මෙන්න මේ දේ නමුත් මට ඒ කාලෙත් දැනුණා මේක මං ඉතින් ගණන් ගත්තේ නැහැ මට හොඳට ඒ කාලේ තිබ්බනේ කියලා කියනවා. ඉතින් ඒ තිබ්බු කාලේ නෙමෙයි කරගන්න ඕනේ. ඒ කරගෙන ඉවරලා තමන් ආරක්ෂා සහිතව ගමන ගියා නම් අද වෙනකොටත් එයාව හොල්ලන්න බෑනේ. ඒ තමන්ගේ ආරක්ෂාව හරියට බලලා දැන් ගොඩක් දෙනෙක් වෙන්නේ තමන්ට ලැබීම් ලැබිලා දෙයක් ලැබෙන්න ගත්තන් පස්සේ අර දේවල් අමතක වෙනවා. එහෙනම් මම කවදාවත් ආය විනාශ වෙන්නේ නැහැ කියලා ඒ මිනිස්සු හිතලා වැඩ කරා. නමුත් මැදදී යන්න විනාශ වෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ ඒකට දාන්න පුළුවන් දහංගට ඔක්කොම දානවා. දැම්මත් වැඩ නෑ. අර නූල් බෝල එතුනා වගේ එතුනාට පස්සේ අවසානට එක්ක පාරට එහෙම නැත්නම් බෙල් වල දා ගන්න. එහෙම නැත්නම් වෙන මොනවා හරි දෙයක් කරගන්න. ඉතින් ඒ වෙන්නේ අරක තමයි හේතුව. අර තමන් හොඳ කාලෙදී බලලා ඒවල තමන් ඇස් සහකට වයින් කරගෙන තමන්ට යම්කිසි දෝෂයක් තියෙනවා ඒක අයින් කරගෙන සතුරු බලවේගයක් යම්කිසි එන්න තියෙනවා නම් එහෙම නැත්නම් යම්කිසි අඳුරු බලවේග තමන් ග්‍රහණය කරගන්න තියෙනවා නම් මේකට ඒ වගේ දේවල් එන්නේ නැති වෙන විදිහේ බලගත් ආරක්ෂාවක් කරගෙන ගමන යන කෙනෙක් කවදාවත් මේ දසුන් වැටෙන්නේ නැහැ. මේ දසුන් මේ ඇස් සහකට අයින් කරගන්න විදි ක්‍රම රාශියක් තියෙනවා. අපිට ජලනන්දන පිරිත වුණත් සාමාන්‍ය 3 වරක් හෝ 7 වරක් වතුර එකට ජීවම් කරලා මූණ අතපය හේදුවත් දැන් විදේශගත වෙලා ඉන්න කට්ටියම සමහරුන්ට ඔය සමහර බඩු බහන්න කිව්වොත් හොයාගන්න ටිකක් අපහසු. නමුත් මේක බොහොම සරලව කරගන්න පුළුවන්. ජලනන්දන පිරිත 3 පාරක් කියන්න
වතුර එකට හොඳ පිරිසිදු වතුර එකක් දෙපාරක් විතර පෙරලා ගන්න. මේ මහා ගොඩක් අවශ්‍ය නැහැ වතුර. පෙරලා අරගෙන ඉවරලා තුන් පාරක් හෝ හත් පාරක් කියන්න. හත් පාරක් කියලා මූණ අතපය හොද ගන්න. හොදගත්තත් ඇස් වහකටවත් දුර වෙලා යනවා. ඉතින් මේක දවස් දෙකකට සැරයක්වත් කරන්න. එතකොට යම් කිසි විදිහට තමන්ගේ ව්‍යාපාර ස්ථානයේ තියෙනවා නම් ඔය අබ, ගම් මිරිස්, දෙහිකොළ, මිරිස් කරලක්, එතකොට වැලි ටිකක්, තුම්මන් හන්දියකින් වැලි ටිකක්, එතකොට ලුණු කැට ටිකක් අරගෙන ඉවරලා හොඳ ගිනි කබලක් අරගෙන ඉවරලා සෙනසුරාදා දවසක මුලින්ම පටන් ගන්න සෙනසුරාදා දවසකින් රෑ 7ට විතර හොඳට ඒ භූමියට එහෙම නැත්නම් ඒ පුද්ගලයාට විශේෂ ඉඳන් දෙපතුළු දක්වා අරන් ගිහින් අර හතම දාන්න. ඒ හයම දාන්න දාලා ඉවරලා කියලා පාරක් ගහලා භූමිය එළියට ගෙනලා හොඳට පුපුරන්න දාලා තියන්න. එතකොට ඉවරයි. ඉතින් මේවා ඕන කෙනෙකුට කරන්න පුළුවන් කවදාවත් දෝෂයක්වත් එන්නේ නැහැ.